හිතවත් සහෘදයනි අද අපි කතා කරන්න යන්නේ මිසයිල් කමාන්ඩර් කියන ගේම් එක ගැන. මේක ගේම් ප්ලේ එකක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. සහෘදයනි මේක මම්ම හදපු ගේම් එකක්. මේකේ ටියුටෝරියල් එකක් තමයි අද මේ වීඩියෝ එකේ ගන්නේ පොන්චි වීඩියෝ එකක්. සහෘදයනි හැමදාම ආසාවෙන් හිටියා මම මගේම ගේම් එකක් හදන්න ඕනේ කියලා. මං හිතන්නේ ඒක මගේ බකට් ලිස්ට් එකේ එකක්. ඉතින් මම ඒක හැදුවා. මේක මම කලින් වීඩියෝ එකේ ස්පෙෂලි අපි කතා කරා කොහොමද මේ බැලිස්ටික් මිසයිල් වල ක්‍රියාකාරීත්වය සහ මිසයිල් ආරක්ෂණ පද්ධති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ ඒකේ ගණිතය ගැන මීට කලින් වීඩියෝ එකක් දැක්ම ඒකේ සිමියුලේෂන්ස් වලට මම හදපු එක මම ගේම් එකක් දක්වා වර්ධනය කරා. ඉතින් ඒක තමයි මිසයිල් කමාන්ඩර් කියන එක. ඒකේ දැනට මම පබ්ලිෂ් කරලා තියෙන්නේ 3.1 කියන version එක. මීට කලින් තිබුණු එකට වඩා ගොඩාක් මම improve කරා. ඔයගොල්ලන්ගෙම හම්බෙච්ච feedback වලින් මම improve කළා. මේක තියෙනවා දැන් මේ වෙනකොට 10000ක් විතර ප්ලේ කරලා තියෙනවා. අන 20000ක්ව ප්ලේ කරා නම් මට පොඩ්ඩක් සතුටුයි. ඒක නිසා තමයි සාර්ධනේ මම ඔන්න මේ වීඩියෝ එක හදන්න කියලා හිතන්නේ. මම හිතනවා මේක ඔයගොල්ලන් මම ටියුටෝරියල් එක මම මේක කියලා දෙන්නම් පියවරෙන් පියවර. පුළුවන් නම් මේක ගේම් එක වින් කරලා වෙන්නන්න ඕන. ඒක එච්චර විපාර ලේසි කරේ නෑ. මේක හරියට හොඳට ස්ට්‍රැටජි කරලා හොඳට කල්පනා කරලා කරන්න ඕනේ ගේම් එකක්. මේක ටවර් ඩිෆෙන්ස් ගේම් එකක් සාර්ධනේ. මේක මම ආසම ජනරා එක. හොඳ ටවර් ඩිෆෙන්ස් කියන්නේ හොඳට ස්ට්‍රැටජි පාවිච්චි කරන්න පුළුවන්. හොඳට තීරණ ගන්න පුළුවන්. ඒ වගේම වේගෙන් තීරණ ගන්න පුළුවන් කියන එක ටෙස්ට් කරන එක. එහෙනම් අපි යමු ටියුටෝරියල් එකට. මම හිතනවා ඔයගොල්ලෝ මේක රස විඳිවි කියලා. මම මුලින්ම පැහැදිලි කරන්නම් කොහොමද මේ ගේම් එක ඔයගොල්ලෝ හොයාගන්නේ කියලා. දැන් අද වීඩියෝ එකෙත් මම මීට කලින් අපේ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ගැන කතා කරපු වීඩියෝ එකේ දෙකේම මම ලින්ක් එක දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ තියෙන්නේ 3D ගේම් එක කියලා ගත්තාම මිසයිල් කමාන්ඩර් කියලා මම නම දාලා තියන්නම්. ඒකේ ලින්ක් එක දීලා තියෙනවා. අන්න ඒ ලින්ක් එකට ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලන් අරගෙන යනවා ඒ මම ගේම් එක හොස්ට් කරලා තියෙන platform එකට. මේකට කියන්නේ itch කියන platform එක. බොහොම පහසු හොඳ සර්විස් එකක් දෙන platform එකක්. දැන් මේක browser game එකක්. මේකට කිසිම දෙයක් ඔයගලන්ට install කරන්න දෙයක් නැහැ. 100% මේක browser එකේ play කරන්න පුළුවන් laptop එකක හරි tab එකක හරි computer එක phone එකක ඕනෙම විදියට. හරි ඉතින් මේකේ තියෙන්නේ මේ run game කියන එකට ඔයගොල්ලෝ click කරාන් පස්සේ ඔයගලන්ට මේ game environment එකට යන්න පුළුවන්. ඊට ඒකේ මම description එකක් දාලා තියෙනවා. ඒක ඕනේ නම් කියවන්න. මේ තියෙන්නේ ඔයගලන්ගේ game environment එක. හොඳද මම මේක මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. මේක missile defense game එකක්. ඒ කියන්නේ ඔයගලන්ට පේනවාද මේ පල්ලෙහා තියෙන මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි ඔයගොල්ලන්ගේ නගරේ. දැන් ඔයාට තියෙන රෝල් එක තමයි ඔයා තමයි මේ නගරේ බේරගන්න ඉන්න missile වලින් බේරගන්න ඉන්න කමාන්ඩර්. දැන් ඔයාගේ නගරේට missiles එනවා. මේ තියෙන්නේ මේ පේනවනේ. මේ තියෙන්නේ ඔයගලන්ට zoom in out කරන්න පුළුවන්. මේක 3D game එකක් පේනවනේ. මේ missiles එනවා. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. ඒක තමයි මේ මිසයිල් ලොන්ච් කරලා ඔයගොල්ලන් ගාව තියෙන මිසයිල් ලොන්ච් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකේ මේවා කවුන්ටර් කරන්න මේ එන ඉන්කමින් මිසයිල්ස්. ඒක තමයි ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එක. දැන් ඔයගොල්ලෝ එහෙම දැන් මම පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ඔයගොල්ලන්ට පේනවා මේ මිසයිල්ස් එනවා. දැන් මේ ඔයගොල්ලෝ දෙකක් මිසයිල් එකක් එවනවා. දැන් මේ යන මිසයිල් එක තියෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඉන්ටර්සෙප්ටර් මිසයිල් එක. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් කවුන්ටර් කරන්න ඒක තමයි ගේම් එක තියෙන්නේ. දැන් මේකේ මිසයිල්ස් ඇවිල්ලා ඔයගොල්ලන්ට සතුරු මිසයිල් 20ක් එනවා. ඔයගොල්ලෝ කොහොම හරි මේ ගේම් එකෙන් බේරෙන්න ඕනේ. සතුරු මිසයිල් 5ක් වැටුනොත් ඔයගොල්ලන්ගේ නගරෙට මේ නගරේ මේ ගොඩනැගිලි විනාශ වුණොත් එහෙම ඒක විනාශ වෙනවා. බාන්න දැන් මෙන්න එකක් ඉන්ටර්සෙප්ට් වුණා. දැක්කනේ? අන්න එකක් ඉන්ටර්සෙප්ට් වුණා. මේක ඉන්ටර්සෙප්ට් කරන්න බැරි වුණා. ඒක පාපේ මිසයිල් එක උඩින් යනවා අරක පල්ලෙහාට යනවා. මෙන්න බලන්න මොකද වෙන්නේ කියලා ඒක වැටෙනවා. ඉතින් ඕක තමයි තියෙන වැඩේ. හැබැයි මේක එච්චර ලේසි නෑ. විතර තරම් මොකද බලන්න මේ මිසයිල් එක එනකොට දැන් මෙහෙමයි මේ මිසයිල් එක එනකොට අපේ ගේම් එකේ තියෙන රේඩාර් එකෙන් ඩිටෙක්ට් කරලා එයාගේ පාත් එක ඩිටෙක්ට් කරලා එයාගේ පාත් එක ප්‍රොජෙක්ට් කරනවා. අන්න එකක් වැටෙනවා මිසයිල් එක. දැක්කද? මේ මිසයිල් එක වැටුනහම මෙතන තියෙන ගොඩනැගිලි ටික සේරම විනාශ වෙලා යනවා. ඔය වගේ පහක් වැටුනොත් මේ තියෙන ඉම්පැක්ට්ස් පහක් වැටුනොත් එහෙම වැඩේ අමාරුයි. දැන් පේනවනේ මේකේ එන හැටි. ඔන්න මේක තමයි වැඩේ. දැන් බලන්න. එතන මේ පාත් එක ප්‍රොජෙක්ට් කරනවා. මේ පාත් එකේ අපිට තියෙන මේ පාත් එකේ යම්කිසි ස්ථානයකට අපේ ඉන්ටර්සෙප්ටර් මිසයිල් එක එවලා
මේ මිසයිල් එක ඩිස්ට්‍රොයි කරන්න තමයි තියෙන්නේ. හරි මම මේ තියෙන කන්ට්‍රෝල්ස් ගැන ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේක තමයි ගේම් එන්වයරන්මන්ට් එක මේන් ගේම් එන්වයරන්මන්ට් එක. ඒකේ තොරතුරු දීලා තියෙනවා. ඕගොල්ලෝ ගාව ඉන්ටර්සෙප්ටර් මිසයිල්ස් ගත්තාම මේ ගේම් එකේ ඕගලන්ට මේන් ඉන්ටර්සෙප්ටර් මිසයිල්ස් වර්ග 3ක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි normal intercept එක. මම එවන්නම් එකක්. මේ ඒව එවන්නේ කොහමද? මෙන්න මේ launch button වලින්. තේරුණානේ? මේ තියෙන්නේ normal intercept missile එක. ඒකට තියෙන්නේ කෙලින් ගමන. ඒ තියෙන්නේ මේ තියෙන ලක්ෂයට මේක කෙලින් ගමන් කරනවා. මම පෙන්නන්නම් ඔන්න දැන් ඊළඟ එක තමයි මේ hypersonic missile එක. hypersonic missile එකට hypersonic මේ එවන්න ඕනේ. ඔන්න දැන් බලන්න interact වෙන හැටි. හරි. දැක්කනේ hypersonic missile එක අපි කවුන්ට් කරා. ඒක තමයි ඔන්න මිසයිල් වර්ග දෙක. දෙවෙනි එක තමයි hypersonic missile එකපාර එනවා. අපි කියන්නේ වෙලාව කොයි වෙලාවද කියලා. කොයි හරි වෙලාවක එනවා. ඒකට කවුන්ට් කරන්න ඕනේ. අනිත් මිසයිල් වර්ගය තමයි අපි කියන්නේ ස්මාර්ට් මිසයිල් එක. ස්මාර්ට් මිසයිල් එක කියන්නේ මිසයිල් එක අපි යවුවාම එයා තියන්නේ අපි දෙන ලක්ෂයට මේ ප්‍රොජෙක්ටඩ් පාත් එකේ රේඩාර් එකෙන් ප්‍රොජෙක්ටඩ් පාත් එකට මේ මිසයිල් එක ගිහිල්ලා එතන එයා පෙට්‍රෝල් කරනවා. ඒ කියන්නේ එයා කැරකී ඉන්නවා. ඉන්කමින් මිසයිල් එකට ඇටැක් කරනවා. ඔන්න ඕක තමයි වැඩේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි යවන මේ අපි කහපාට ඩොට් එකක් තියෙන මේකට අපි කියන්නේ ඉන්ටර්සෙප්ටර් පොයින්ට් කියලා. ඉන්ටර්සෙප්ටර් පොයින්ට් එකට යන්න කලින් අන්න ඒක ඉන්ටර්සෙප්ට් වුණා. ඉන්ටර්සෙප්ටර් පොයින්ට් එකට යන්න කලින් කොහම හරි මිසයිල් එක පාස් වුණොත් ඔයගලන්ගේ ඉන්ටර්සෙප්ට් එක යන්න කලින් මිසයිල් එක පාස් වුණොත් එහෙනම් ඕගොල්ලෝ තව මොකක් හරි ඉන්ටර්සෙප්ටර් පොයින්ට් එකක් දාලා ඒක කවුන්ටර් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක වැටෙනවා. තේරුණා නේද? දැන් මේ වෙනකොට ඉම්පැක්ට්ස් 5ක් ඇවිල්ලා තියෙනවා. මේක කොහොමද කවුන්ටර් කරන්නේ? මේ පේනවනේ මේ ප්‍රොජෙක්ටඩ් පාත් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ටඩ් පාත් එකේ මේ ඉන්ටර්සෙප්ෂන් පොයින්ට් එක මේ කහපාට ඩොට් එක මට මෙන්න මේ ස්කේල් එකෙන් අඩු වැඩි කරන්න පුළුවන්. තේරුණා නේද? දැන් මට හිතුනොත් මේක පල්ලෙහාට ගුරුත්වය යටතේ වැටෙන්නේ. එතකොට එන්න වේගය වැඩි වෙනවා. මෙහෙම මට හිතෙන තැනක් මම බලලා ඒක කොච්චර දුරකින්ද තියෙන්නේ කොච්චර ඈතකින්ද තියෙන්නේ ඒ වගේ මේ මිසයිල් වල ස්පීඩ් එක සහ මිසයිල් වැටෙන ස්පීඩ් එක ගැන කල්පනා කරලා ඔයගලන්ට ලොන්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ මිසයිල් වල පාත් සිලෙක්ට් කරන්න පුළුවන් මිසයිල් සිලෙක්ට් කියන ඔප්ෂන් එකකින්. දැන් බලන්න දැක්කනේ ඔන්න මම මෙහෙම කරා. මම හිතනවා මේ හරිය වගේ වෙනකොට ඉන්ටර්සෙප්ට් කරයි කියලා. මම මේකට තුන්වෙනි එකත් මම සිලෙක්ට් කරනවා. තුන්වෙනි මිසයිල් එකත් ඒකටත් මම ඒක පාත් එකේ ඩිස්ටන්ස් එක දිහා බලලා මෙහෙම යවනවා. අන්න එකක් කවුන්ට් වුණා. ඔන්න දැන් හයිපර්සොනික් මිසයිල් එකක් එවනවා. ඒකට අපි හයිපර්සොනික් කවුන්ටර් සිස්ටම් එක තමයි යවන්න ඕනේ. 50% chance එකක් තියෙනවා. ඕකේ. හරි. එතකොට ඒ ඇටැක් වුණා. දැන් මේ තියෙන්නේ 50% chance එකක් තියෙනවා හයිපර්සොනික් ඉන්ටර්සෙප්ටර් එක ලෝන්ච් කරන්න. හැබැයි ඔයගොල්ලෝ වැරදුනොත් බලන්න මේ මිසයිල් එක වාගේ ඉන්ටර්සෙප්ට් එක මෙතන පාස් කරනවා. නමුත් එන ඉන්කමින් මිසයිල් එක ඉන්ටර්සෙප්ට් වෙන්නේ නැහැ. එතකොට ආයෙ ටක් ගාලා එනක් ඉන්ටර්සෙප්ටර් පොයින්ට් එක එහෙම පොඩ්ඩක් කරලා ආයෙ බලන්න ඕනේ මේක කොහොම හරි ඉන්ටර්සෙප්ට් කරගන්න. තේරුණාද? ඔන්න අපි බලමු පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් මිසයිල් මෙතන ගේම් එකේ එන්න වැඩි වෙනවා. එන මිසයිල් ප්‍රමාණය ඒ වගේ වේගය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් රැන්ඩම්. දැන් මේක මට කවුන්ටර් කරන්න බැරි වෙනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඒක වැටෙනවා. දැන් ඉම්පැක්ට්ස් ගාන 4යි. හරි. දැන් ඕක තමයි කතාව තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ඔයගලන්ට පුළුවන් ඉන්ටර්සෙප්ටර් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න. ඒ ස්පීඩ් එක දැන් මේ වෙනකොට මම උඩරිම තමයි සෙට් කරලා තියෙන්නේ. මිසයිල් ඔයගලන්ට ඉන්ටර්සෙප්ටර්ස් තියෙන 22යි. ඒ කියන්නේ ගොඩාක්ම යවන්නත් බෑ. කල්පනා කරලා යවන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ ස්මාර්ට් ඉන්ටර්සෙප්ටර් එක කොයි වෙලාවෙද පාවිච්චි කරන්න ඕනේ කියලා කල්පනාත් කරන්න. මොකද මාත් ඉන්ටර්සෙප්ටර් එක ගිහිල්ලා එයා රැඳිලා ඉන්නවා. තේරුණා නේද? දැන් බලන්න මේ කවුන්ටර් වෙනවා. ඒක කවුන්ටර් වුණා. තේරුණාද? දැන් මේතෙන්ට යනවා ස්මාර්ට් ඉන්ටර්සෙප්ටර් එකක්. අපි තව එකකට යමු. මේ ඔන්න අපි මේ වගේ ඔන්න මේක ලොන්ච් එක අපිට පුළුවන් මේ විදිහට ඉන්ටර්සෙප්ට් කරන්න. දැන් බලන්න මේ ස්මාර්ට් මිසයිල් එක ගිහිල්ලා ඔයගලන්ට පේනවද? ගිහිල්ලා එතන රැඳිලා ඉන්නවා. එතන පෙට්‍රෝල් කරනවා අපි දාන ලොකේෂන් එක. ඉතින් කොහොම හරි දැන් පේනවා දැන් මිසයිල් 4ක් එනවා එක මොහොතේ. මේකට කරන්න පුළුවන්. මේ හැම එකම සිලෙක්ට් කරන්න පුළුවන් මේ මිසයිල් සිලෙක්ට් කියන ඒරියා එකෙන්.
ටයිම් එක ගේම් එකේ ටයිම් එක 0.8 ඉඳලා අපි කියන ටයිම් ස්කේල් එක වේගය ගමන් කරන වේගය කියන්නේ ගේම් එක ප්ලේ වෙන වේගය අඩු වැඩි කරන්න පුළුවන් 0.8 ඉඳලා 2.5 දක්වා 2.5 කිව්වහම මේක ගොඩාක් වේගෙන් යනවා. ඉතින් මම දන්නේ ඒක ඕගොල්ලෝ බලලා හොඳ ස්කේල් එකක් තෝරගෙන ප්ලේ කරන්න සමහර අයට ඉන්ටර්සෙප්ට් කරන්න වෙලා වැඩි නම් අඩු නම් ඒක අනුව බලලා තීරණය කරන්න. තේරුණා නේද? හරි. ඔන්න ඕක තමයි ගේම් එක. පුළුවන් නම් දිනලා පෙන්නන්න දිනලා පුළුවන් මම දැන් මේකේ මම මේක Facebook post එකකුත් දානවා. ඒ Facebook post එකට පුළුවන් නම් ඕගොල්ලන්ගේ මේක දින්නාම පුළුවන් නම් පෙන්නන්න ඕගොල්ලන්ගේ එන මැසේජ් එක. දැන් මේ එන විදියට නම් මං හිතන්නේ මට පුළුවන් වෙයි කියලා දිනන්න. ඉතින් මේක තමයි වැඩේ තියෙන්නේ. හයිපර්සොනික් මිසයිල්ස් එනවා අපිට අපි හිතපු නැති වෙලාවල් වල ඒකට හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕනේ හයිපර්සොනික් ඉන්ටර්සෙප්ට් එකේ වන්න. දැන් මෙතන මම ස්මාර්ට් මිසයිල් සේරම යවලා ඉවරයි. ඒකින්ද දැන් ඒක ඩිසේබල්. ඒ වගේ අන්න දැන් එකක් කවුන්ට් වුණා. දැන් මේ වෙලාවේ මිසයිල් 4ක් එනවා. හොඳද? දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ එන්න වේගය වෙනස් වෙනවා. ඒවා හැමදේ ගැනම හිතලා ඒ වගේම දුර ගැන හිතන්න එන්න ගේම් එකේ මිසයිල් ප්‍රමාණය වැඩි වෙනවා ගැන හිතන්න. එතකොට කවුන්ට් කරන්න ඔහොමද? දැන් මොකද උනේ මිසයිල් ඉන්ටර්සෙප්ට් ඉම්පැක්ට්ස් 5ක් වුණා ගේම් එක ඕ. කොහොම හරි මිසයිල් 20ම ඕගොල්ලන්ට මේ එන මිසයිල් 20ම ඕගොල්ලන්ට පුළුවන් නම් ප්‍රොටෙක්ට් කරන්න ඕගොල්ලන්ගේ එන්වයරන්මන්ට් එක ඕගොල්ලන්ගේ සිටි එක ඕගොල්ලෝ ගේම් එකෙන් දිනනවා. හැබැයි ඒක එච්චර ලේසි නෑ. පුළුවන් නම් try කරලා බලන්න. Facebook page එක මම දාලා තියෙනවා. ඒකේ ඕගොල්ලන්ගේ winning screen එකේ මේ snapshot එකක් පුළුවන් නම් දාන්න. අපි බලමු කාටද පුළුවන් කියලා මේ ගේම් එක දිනන්න. හරි. සජෙෂන්ස් තියෙනවා නම් කියන්න. මම මේ ඉම්ප්‍රූව්මන්ට්ස් උත් මම කරන්නම්. ඉතින් මගේ ජීවිතේ එක බකට් ලිස්ට් එකක්. ඉතින් මම කැමතියි ගොඩක් අය මේක ප්ලේ කරනවා නම් හොඳ ෆිසික්ස් ගැන ලස්සන අදහසක් ගන්න පුළුවන් ඒරියා එකක් නිසා මට හිතෙනවා මේක ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා. බොහොම ස්තුතියි.